අද තුන්වෙනි දවස මම නම් කවදාවත් හැදින්න මිනිස්සෙක් නෙවෙයි වගේ. බනිස් නම් කෑවේ නෑ මචං. හැබැයි යෝගට් එක නම් කනවා. 412 ගාන. වෙන දවස්වල 500ක් වෙටනවා කියලා මට 500ක් දීලා ගියා. මේ ෆ්ලෑෂ් ආයර ගරන් යන ගමන් ඉන්නේ. මම රැවටිලා ඇත්තටම. ඉක්මීකට මම රැවටිලා. hello guys. අද තුන්වෙනි දවසේදී දැන් පටන් ගන්නකොට 7:09යි. මම නම් කවදාවත් හැදින්න මිනිස්සෙක් නෙවෙයි වගේ. ඊයේ හිතාගත්තා මේ හෙට නම් කලින්ම පටන් ගන්නවා කියලා. අදත් 9 වෙලාව. දැන් 6ක් ගමු. පළවෙනි හරයක් ගමු බලන්න. මේ කොහෙද තියෙන්නේ? කොළඹ වලනේ හැවලොක් රෝඩ් එකේ තියෙන්නේ. බලාගෙන ඉමු. මේ 300 ගන්න මේ අදේ ගන්න නෙවෙයි. මේ බලමු පළවෙනි හයරක අරගෙන සෙට් වෙමු. ගයිස් පික් මී එකෙන් පළවෙනි හයරක වැදුනා. දැන් මේ පික් කරන්න යන ගමන් ඉන්නේ. මේකෙම මුතුවක් දෙනවා මේ පාර. කොහෙද? කෑෂ් පේමන්ට් එකක් තියෙන්නේ. කවන්න අපි පළවෙනි එක ගත්තානේ. මේක පික් කරලා ඩ්‍රොප් කරලා ආවිල්ලා බලමු කීයක් හම්බ වෙනවද කියලා. හරි ඉතින් මචං මේ Uber එකේ අද පළවෙනි හයරක වැදුනා. දවසේ පළවෙනි හයරක. අද තුන්වෙනි දවසනේ. පළවෙනි හයරක වැදුනා 700 ගණන් තිබුණේ මේ කෝට්ටේ යන්න තියෙන ජයවර්ධනපුර කෝට්ටේ යන්න තියෙන්නේ. මේක පික් කරලා ඩ්‍රොප් කරලා බලමු කීයක් හම්බ වෙනවද කියලා. හරි ඉතින් ගායිස් අන්තිමේට Uber එකෙන් අරන් ආපු ට්‍රිප් එක ජයවර්ධනපුරට ආවේ. මේ ජයවර්ධනපුර කෝට්ටේ. කෝට්ටේ ආපු ට්‍රිප් එක 834ක් ලැබුණා. දැන් වෙලාව බලමු. හරි මේක කම්ප්ලීට් කරමුකෝ එකටම. හරි මෙතනින් කම්ප්ලීට් කරා. මෙතන රේට් රයිඩ් දුන්නා. හරි වෙලාව දැන් හරියටම 10:31යි. 10:31යි Uber එකේ 800 ගාණක් තියෙනවා. 800 ගාණක් හොයලා තියෙනවා. ඊට පස්සේ 837යි. ඊට පස්සේ පික්නිකේ තිබුණේ උදේ කීයද? 500 ගාණක්නේ. හරි බලමු අවසාන බලමු අපි. දැන් ආපහු මේ Uber එකක් හරි පික්මි එකක් හරි වදිනකම් බලාගෙන ඉමු. කොහොමද දැනට අපි 9ට පටන් ගත්තේ අදත්. ඊයේ කලින්ම පටන් ගන්නවා කියලා කිව්වට අදත් බැරි වුණා. මේ දැන් කොහම හරි එකමාරක් ගිහලා තියෙනවා. මං කැමරාත් නතර කරා. මේ 10:31 වෙලාව. හරි ට්‍රිප් එක වදිනවා ඉමු. ඔන්ලයින් ඉන්නේ. මචං වැදුනා මෙතන නුගේගොඩට හයර එකක්. දැන් මම ඉන්නේ බත්තර මුල්ල කිට්ටුව. බත්තර මුල්ල ඉඳලා නුගේගොඩට යන්න තියෙන්නේ. අද දවසේ තුන්වෙනි හයර එක වෙලාව 10:47යි. දැන් ඉන්න මෙන්න මේ වගේ තැනක. යා ගිහලා බලමු. හරිම ෂෝක් මචං. මම මෙතෙන්ට එන්න නුගේගොඩ හයරක් ගන්න මට විනාඩි 2ක්වත් ගියේ නැහැ. විනාඩියක් විතර ගියේ. ඒන ටිකට කැන්සල් කරලා මේ මං එන්න පරක් වෙනවා කියලා. ඊට පස්සේ වෙන එකක් දාලා කමක් නැහැ. ඉතින් දැන් ඉන්න මෙන්න මේ හරියට වෙලා. බලමු අපි ඊළඟ හයරක් ගමු. මේ වගේ වැඩක් තියෙනවා. ඉතින් ඕම මම ඩයලුත් සෙට් වෙනවා. කවන්නේ දැන් ඊළඟ හයරක් ගන්න ගයිමු මෙතෙන්ට වෙනවා. හරි ගයිස් අන්තිමට අරන් ආපු ට්‍රිප් එක ගත්තට පස්සේ ඒක ට්‍රිප් එක කැන්සල් වුණානේ. මෙතන සායන වෙලාවක හිටියා. පැය භාගයක් විතර හිටියා. දැන් මොරටුවට ට්‍රිප් එකක් වැදුනා Uber එකෙන් 1200 ගණන් තියෙනවා. මේක ඉක්මනට පික් කරගමු. මේ නැත්තම් ආපහු කැන්සල් වෙයිද දන්නේ නැහැ. මෙන්න මේ වගේ තැනකට ඉන්නේ. පිකප් එකට බලමු අපිට තියෙනවා මීටර 190ක්. මේක පික් කරලා ඩ්‍රොප් කරලාම බලමු. හරි ගයිස් මොරටුවට ආපු ට්‍රිප් එක දැන් එන්ඩ් කරා. කාඩ් පේමන්ට් එක තමයි දාලා තිබුණේ. දැන් වෙලාව හරියටම 12:26යි. Uber එකේ තියෙනවා 2176ක් සහ 400 ගණන් තියෙනවා පික්මි එකේ. දැන් ආපහු ඔන්ලයින් ඉන්නේ. බලමු ඊළඟ ට්‍රිප් එක වදීද කියලා. මෙතනින්ම ගන්න බලමු. නැත්නම් අපි වෙන තැනකට යමු. බලමු කොච්චර වෙලාවක ඇයිද කියලා ඊළඟ ට්‍රිප් එක වදින්න. ගයිස් දැන් මේ හරි ඉන්නකොට මේ පිටකොට්ටේ වැදුන එකක් මොරටුවේ ඉඳලා. මේ දැන් අපි යන් ඒක පිකප් කරන්න.
විනාඩි 4ක් පෙන්නනවා මට. ඉතින් guys අන්තිම ට්‍රිප් එකත් මෙතනින් එන්ඩ් කරා. වෙලාව 1:57යි. වෙලාව 1:57යි කියන්නේ 2යි. බලමු දැන් ඉක්මී එකේ අද දවසට තියෙන ගාන අයල් සෙට් එකක් වදිනවා. පේනවද? ෆයර් ටිකක් වදිනවා මේ බොර්ලස් ගමකට වදිනවා. ඊට පස්සේ ඇල්ලි ටිකද. හරි ඔක දැනට ඉලාගෙන අපි බලමු අද ඉක්මී එකේ තියෙනවා 1228ක්. ඊට පස්සේ ඌබර් එකට ගිහිල්ලා බලමු. ඌබර් එකේ තියෙනවා 1177ක්. 3000 ගණන් තමයි තියෙන්නේ. ඉක්මීයක් වදිනවා බලමු. හයි ලෙවල් රෝඩ් යන තියෙන්නේ. හරි මේ සෙට් එකමු ට්‍රිප් එක කරන් සෙට් එකමු. හරි ඉතින් guys මේ බත්තර මුල්ල පැත්තට ආවේ. ඒ කියන්නේ කොස්වත්තට ආවේ. මේ ආයරය කරන් කොස්වත්තට ආවා. 813යි ගාන. මේක අපි කන්ටිනියු කරමු මෙතනින්. අප්පඩ සෙ මොකද්ද මේ මැක් ආවනේ. QR කෝඩ් එක මගුලක් නෙවෙයිනේ මෙතන උනේ. හරි මේක කන්ටිනියු කරමු. payment fail කියලා වැටෙනවා. බලමු මොකක්ද එතන වෙන්නේ. හරි මෙතන switch cash දීලා මේ කන්ටිනියු කරමු. හරි කන්ටිනියු කරා. මේක කම්ප්ලීට් කරා. මේ තව එකක් හදනවා. කොහෙටද මේක වදේ? ඒක පස්සේ බලමු. අද දවසේ සම්පූර්ණ ගාන මෙතනින් බලා ගන්න පුළුවන්. 2196ක් තියෙනවා මේ පික්මි එකේ. එතනින් ගියාම ඔබගේ තියෙනවා 2176ක්. වදිනවා තව එකක් කොටිකාවත්තට 2196යි 2176යි. එතකොට මචං 4300ක් විතර තියෙනවා. දැන් වෙලාව ඇවිල්ලා 3:51යි. මේ සෙට් එකම ආපහු හයර් එකක් වැදුනා සෙට් එකම. ගායිස් හයර් එකක් වැදුනා මේ ජයවර්ධනපුරට. ජයවර්ධනපුර කෝට්ටේ. මෙතනින් කොස්වත්ෙන් තමයි වැදුනේ. යා අපි පික් කරලා බලමු. හයර් එක පික් කරන්න යනවා ඉන්නේ මේ තව මීටර 750ක් තියෙනවා. ඊළඟට මේ ඒත් එක්කම මේක ඔබ එක්ක කරනවා. ඒකට දැන් ගන්න කොහොමද? අපි හයර් එක පික් කරගන්න තව මීටර 600ක් යන්න ඕන. ඊට පස්සේ මේක ඩ්‍රොප් කරලා බලමුනේ අපි සෙට් කරමු. ඉතින් guys මේ අන්තිම හයර් එක ආවා මේ 412 ගාන. වෙන දවස්වල 500ක් වැටෙනවා කියලා මට 500ක් දීලා ගියා. ටිප් එක හම්බෙලා තියෙනවා 88ක්. 100ක් විතර දීලා ගියා මේ ටිප් එක. හරි මේක ස්වයිප් කරලා මේක අනිවාර්යයෙන්ම රේට් කරමු. හරි ඊළඟ එකෙන් සෙට් වෙමු. වදිනවනේ කොහෙද? ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එකට. ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එකට දැන් ගියොත් පුතේ කියලා වෙනවා. වදිනවා එකදිකට වදිනවා. බලමු. හයර් එකක් සෙට් වෙනකන් ඉමු. දැන් ඉන්න මෙන්න මෙතන. මේ මෙතන. මචං හවස් වරුව නම් පාඩුවක් වෙන එකක් නැහැ. මේ ෆ්ලෑෂ් එකක් වැදුනා. රත්මලාට යන්න තියෙන කියලා බලමු. අර ඉතින් මචං මේ ෆ්ලෑෂ් අයර යන ගමන් ඉන්නේ. මේ
සම්පූර්ණ දුර තිබුණා කිලෝමීටර් 14ක් තිබුණා. කිලෝමීටර් 14ට 2000 ගණන් තාපෙන්නේ මම ඒකයි ගත්තේ. ඒ ප්‍රයසාර එකේ කමිෂන් එක වැඩි වුණාට බලමු අපි කමිෂන් එක කැමිලා කීයක් හම්බ වෙයිද කියලා. දැන් යන ගමන් ඉන්නේ තව තියෙනවා කිලෝමීටර් 2.1ක්. තව කිලෝමීටර් 2ක් යන්න ඕන. කිලෝ 35ක් විතර බොක්ස් දෙකක් තමයි තිබුණේ. ඒක ලොකු බොක්ස් එකක් තිබුණේ මේ කිලෝ 35ක් තියෙනවා කියලා කිව්වා. බලමු මේ හයර ගෙන්කල කීයක් හම්බ වෙයිද? කමිෂන් එක කීයක් හැපෙයිද කියලා බලමු. අඩෝ පව්බම් මේ අදත් යන ගමන් දැක්කේ චූටි බල පැටව දෙන්නෙක් මේ කෑම වෙනවා. අපි බලමු මොනවා හරි ගෙනලා දෙමු. එimhe දැක්කොත් ආක බලන්න යන්න එපා මචං. ළඟම තියෙන කඩේකින් මොනවා හරි අරන් දෙන්න මෙයාලට මේ. පේනවනේ. ළඟපාත නම් කඩයක් තිබුණේ නෑ මචං. මේ කිලෝමීටරක් විතර ගිහිල්ලා මං ගත්තා යෝගට් දෙකකුයි මේ බනිසුයි. මේ දැන් බලමු. ඒ දෙන්න ඉන්නවා. දෙමු ඒ දෙන්නට. මෙන්න එක්කෙනෙක් එනවා. බලමු මෙයා කයිද මෙයා කනවා අනිවාර්යෙන් කනවා. මොකද හොඳටම බඩගිනලා හිටියේ මම දැක්කනේ. මේ ඉන්නේ. හරි ඕක කාලේ ආ තව දෙනවා ඕක කන්න. දෙනවා මේ දෙනවා අනේ දෙනවා. ඕක කන්නකො එකට. යෝගට් හොඳ යෝගට්. යෝගට් කමු. Ali. Men. Kom මෙහෙට. බනිස් නම් කෑවේ නෑ මචං. මේ බයටත් දන්නෙත් නෑ. හැබැයි යෝගට් එක නම් කනවා. පව්. ඔයාලත් මේ යනකොට මේ සෙට් උනත් එමු. අරන් දෙන්න රුපියල් 100ක් 200ක් යයි. ඒකට මෙයාලට දෙන්න කෑම වේලක් අරන් දෙන්න. ගයිස් අන්තිම හයර් එක ඉවර කරා. මේ මෙතන 1200 ගාණක් ලැබිලා දෙන්නේ. මේ පේනවද? 1213 මම 2000 ගාණක් වගේ දැකලා ගත්තේ මේ හයර් එක. වෙලාව 5:51යි. මම රැවටිලා ඇත්තටම. පික්මියකට මම රැවටිලා. මෙතන 1213යි ලැබිලා තියෙන්නේ. කාඩ් පේමන්ට් එකක් තිබුණේ. එතකොට කමිෂන් කීයක් ලැබුණාද ඒක දන්නේ නැහැ. මේ බලන විදිය මන් දන්නෙත් නැහැ. ඊපස්සේ අද දවසේ පික්මි එකේ තියෙනවා 3748ක්. එතනින් ගියාම ඌබේ එකේ තියෙනවා. බලමු ඌබේ එකේ කීයක්ද ඔන්ලයින්. 2176යි. 3776යි. 3700 5800 ගණන් දැනට තියෙනවා. හරි ඊළඟ හයර් එක ලැබෙනකම් බලාගෙන ඉමු. ගයිස් අද දවසට ඒ කියන්නේ 3 වෙනි දවසට ඔබ පික්මි දිවිල් අද මේ වෙලාවේ නතර කරනවා. වෙලාව ඇවිල්ලා 11:06යි. රාය 11:06 වෙලාව. අද දවසට පික්මි එකෙන් මම හොයලා තියෙනවා 6337ක්. සහ ඌබර් එකේ තියෙනවා බලමු 2750ක්. ටෝටල් එක ගත්තොත් එහෙම 6337යි 2750යි 9087ක් හොයලා තියෙනවා. මේ 9000 හොයන්න මට තෙල් ගියා හරියටම 2500ක. 2500ක තෙල් ගියාට පස්සේ 6500ක් තියෙනවා. ලොකු මේකක් නෑ. මේ බලමු හෙට 4 වෙනි දවසේ හෙටවත් උදේම වැඩ පටන් ගන්න බලමු. මේ මෙන්න මේ විදිහට තමයි 3 වෙනි දවසේ ඉවර වෙන්නේ. හරි. එහෙනම් අපි 4 වෙනි දවසෙන් සෙට් වෙමු. හැමෝටම ජය වේවා.